Hello everyone. අද දවසේ මම ඔබට කියලා දෙන්න සූදානම් වන්නේ will භාවිතය. ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ will භාවිතය හොඳින් මනසට දාගන්න ඕන. ඒ වගේම හොඳට කටට හුරු කරගන්න ඕන. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. නිතරම අපි සරල අනාගත කාලයෙන් අදහස් කියනකොට මේ will use කරනවා. ඔයා සරලව මතක තියාගන්න මෙන්න මෙහෙම. විල්ට තියෙනවා තේරුම් දෙකක්. හරි. අපි සිංහලෙන් ඊ කියලා අවසන් කරන වාක්‍ය තියෙනවා නේද? ඊ කියලා අවසන් කරන්නේ ඇය අද එයි. එයාලා මැච් එක දිනයි. අන්න එහෙම ඊ කියලා අවසන් කරනකොට අපි විල් භාවිත කරනවා. ඒ වගේම කියලා අවසන් කරන වාක්‍ය තියෙන්නේ මම ඔයාට මැසේජ් එකක් එවන්නම්. මම ඔයාට කෝල් එකක් දෙන්නම්. කියලා අවසන් කරන වාක්‍ය තියෙන්නේ අන්නේ එතනදිත් අපි will භාවිත කරනවා. මම ඔයාලට ඊටාම සරලවනේ කියලා දෙන්නේ. ඔයාගේ මනසට යන්න ඊටාම සරලව, ඊටාම ප්‍රායෝගිකව තමයි මම ඔයාලට lessons කියලා දෙන්නේ. සිංහලෙන් කතා කරන විදිහටම පැහැදිලිව මම ඔයාලට ඉංග්‍රීසි භාවිත කරන ආකාරය කියලා දෙනවා. හොඳයි. මේ බලන්න. දැන් අපි මෙහෙම අදහස් කියනවානේ. බණ්ඩාර අද එයි. බණ්ඩාර අද එයි. දැන් විල්ට පස්සේ තියන්න ඕන ක්‍රියාපදයේ බේස් ෆෝම් එක. හොඳට මතක තියාගන්න ක්‍රියාපදයේ කිසිදු වෙනසක් අපි කරන්නේ නැහැ. come, go, eat, win, drink. ඕවා අපි කියන්නේ ඕවට කියන්නේ අපි බේස් ෆෝම් එක කියලානේ. එහෙම නැත්නම් අපි කියනවා රූට් ෆෝම් එක කියලා. මූලික අවස්ථාව. විල්ට පස්සේ තියන්න ඕන නැත්තේ ක්‍රියාපදයේ බේස් ෆෝම් එක. ඒක පැහැදිලිනේ. හොඳයි. කර්තෘ කෙනෙක් තියලා තමයි අපි ඊට පස්සේ විල් තියන්නේ. ඊට පස්සේ තමයි අපි ක්‍රියාපදයේ තියන්නේ. මෙන්න බලන්න. බණ්ඩාර අද එයි. ඉස්සලා කියන්න ඕන බණ්ඩාර එයි කියලා. පළමුව මං කියවනේ කර්තෘ කෙනෙක් තියන්නේ කියලා. බණ්ඩාර තමයි කර්තෘ. බණ්ඩාර. ඊට පස්සේ මං කියවනේ විල් තියන්නේ කියලා. will. ඊට පස්සේ මං කියවනේ ක්‍රියාපදේ තියන්නේ කියලා. එනවා කියන ක්‍රියාපදයනේ එයි කියලා වෙනස් වෙන්නේ නේද? එතකොට එනවට අපි කියනවා come. බණ්ඩාර will come. බණ්ඩාර එයි. අද කියනකොට අන්තිමට දානවා today. බණ්ඩාර will come today. බණ්ඩාර අද එයි. ශාන්ත අද එයි. ශාන්ත will come today. අංකල් අද එයි. Uncle will come today. තාත්තා අද එයි. Father will come today. එයි කියනකොට යන්නෙන් අවසන් වෙන්නේ. එතකොට අපි will භාවිත කරනවා. මෙන්න බලන්න ඊගාව එක. ඔවුන් මැච් එක දිනයි. ඊ කියලානේ අවසන් උනේ. එහෙනම් ඔයා මතක තියාගන්න will එනවා අනිවාර්යයෙන්ම. will සමග දිනනවා කියන ක්‍රියාපදය භාවිත විය යුතුමයි. හොඳයි. අපි කොහොමද කියන්නේ? ඔවුන් මැච් එක දිනයි. ඔවුන් they. ඊට පස්සේ අපි will තියනවා. they will දිනනවා win. they will win. තරඟය match. match එක කියනකොට අපි අනිවාර්යයෙන්ම the දානවා. they will win the match. ඔවුන් තරඟය දිනයි. they will win the match. ඔවුන් තරඟය දිනයි. පැහැදිලි නේද? අපි තව උදාහරණයක් ගමු. ඇය විභාගය සමත් වෙයි. දැන් ලිඛිත භාෂාවට ගියොත් ලිඛිත භාෂාවේදී අපි මේක කොහොමද කියන්නේ? ඇය විභාගය සමත් වේවි. අපි එහෙමයි කියන්නේ නේ. ඇය විභාගය සමත් වේවි කියලා. හැබැයි අපි ප්‍රායෝගිකව කතා කරනකොට අපි කොහොමද කියන්නේ? ඇය විභාගය සමත් වෙයි කියලානේ කියන්නේ. මම ඒ විදිහටමයි ඔයාට උගන්වන්නේ. එතකොට තමයි මනසට ලස්සනට මේ රටාව යන්නේ. ඇය විභාගයේ සමත් වෙයි. She will pass the exam. දැන් මම දිගටම වාක්‍ය කියනවා. දැන් ඔබ දන්න නිසා. She will pass the exam. ඇය විභාගයේ සමත් වෙයි. She will pass the exam. right. ඊගාව එක. කාංචනා මාව වරදවා තේරුම් ගනි. වරදවා තේරුම් ගන්නවට ඉංග්‍රීසියෙන් කියන්නේ misunderstand. වරදවා තේරුම් ගන්නවා misunderstand. Kanchana will misunderstand me. Kanchana will misunderstand me. Kanchana මාව වරදවා තේරුම් ගනි. පැහැදිලි නේද? ඊ කියලා අවසන් වෙනවා නම් ඔයා
will භාවිත කරන්න. ඒ වගේම තමයි මම කියවනේ කියලා අවසන් වෙනවා නම් අපි ඒත් ගන්න will කියලා. දැන් මම කියලා ආරම්භ කරන වාක්‍ය තමයි අපි කියලා අවසන් කරන්නේ. මම ඔයාට මැසේජ් එකක් එවන්නම්. right? අපි එහෙමනේ කියන්නේ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I will send you a message. I will send you a message. අපි එහෙම තමයි කියන්නේ. මේක මෙහෙම කියන්නත් පුළුවන්. I will send a message to you කියලා. හැබැයි බහුතරයක් දෙනා ඉංග්‍රීසි දන්න ඒ වගේම native English speakersලා උපතින්ම ඉංග්‍රීසියෙන් කතා කරන අය කියන්නේ මේ අදහස I will send you a message කියලා. I will send a message to you කියනවා අඩුයි. වාක්‍ය නිවැරදි. නමුත් ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඒ විදිහට භාවිත කරනවා අඩුයි. right? හොඳයි. තව උදාහරණයක් බලමු. මං ඔයාට පස්සේ කෝල් කරන්නම්. මං ඔයාට කෝල් කරන්නම්. I will call you. I will call you. මං ඔයාට කෝල් කරන්නම් පස්සේ later. I will call you later. මං ඔයාට පස්සේ කෝල් කරන්නම්. මේ I will කියන එක අපට කෙටි කරන්න පුළුවන් I'll කියලා. I will කෙටි කරනවා I'll call you later. I'll call you later. මං ඔයාට පස්සේ කෝල් කරන්නම්. දැන් native English speakersලා ඒ වගේම හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවන අය I will කියන්නේ නිතරම යාලා use කරන්නේ I'll කියලා. I'll call you later. මං ඔයාට පස්සේ කෝල් කරන්නම්. ඒ විදිහට තමයි භාවිත කරන්නේ. හොඳයි. මේ එකම මම ඔයාට කියලා දෙනවා මෙන්න මේ භාවිතයත්. ඒ කියන්නේ මේක negative sentences මං ඔයාට කියලා දෙනවා. negative sentences නිර්මාණය කරනකොට අපි will ට එකතු කරනවා not. will ට not එකතු වුනහම ඔයා දන්නවා ශබ්ද වෙන විදිහ ඒ තමයි want. පැහැදිලි නේද? want නෙවෙයි. want කියන්නේ ඕන කියන එක. මේක එකපාරටම කියන්න ඕන. want. පැහැදිලිනේ? right. අපි සිංහලෙන් කියනවනේ එකක් නෑ කියලා වාක්‍ය. මම ඊටාම සරලවකට කියලා දෙන්නේ. එකක් නෑ කියලා අදහස් කියනව නේද? හොඳයි අපි ඉස්සෙල්ලම ගත්ත වාක්‍ය ගමු. කුමාර අද එන එකක් නෑ. මට නම අමතකයි. අපි කුමාර හරි ශාන්ත හරි බණ්ඩාර හරි කවුරු හරි කමක් නෑ. කුමාර අද එන එකක් නෑ. අපි එහෙම කියනව නේද? තාත්තා අපිව දකින්න එකක් නෑ. අපි සිංහලෙන් කතා කරනකොට එහෙමනේ කියන්නේ. එහෙම නැතුව අපි තාත්තා අපිව නොදකීවි. කුමාර අද නොඒවි. එහෙම කියන්නේ නෑනේ. අපි කියන්නේ එකක් නෑ කියලා. ශාන්තා දෙන එකක් නෑ. තාත්තා අපිව දකින්න එකක් නෑ. එයාලා මැච් එක දිනන එකක් නෑ. ඔන්න ඔහොමනේ කියන්නේ. අන්න එතකොට අපි will not කෙටි කරලා ගත්ත want භාවිත කරනවා. want පස්සේ අපි ක්‍රියාපදේ භාවිත කරනවා. හොඳයි. අපි කොහොමද කියන්නේ? ශාන්තා දෙන එකක් නෑ. ශාන්ත won't come today. ශාන්ත won't come today. ශාන්තා දෙන එකක් නෑ. ශාන්ත will not come today කියන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අය use කරන්නේ මේකේ contracted form එක. ඒ තමයි want. ඒ විදිහට. අපි තව එකක් ගමු. ඔවුන් මැච් එක දිනන එකක් නෑ. They won't win the match. They won't win the match. එයාලා මැච් එක දිනන එකක් නෑ. තාත්තා අපිව දකින්න එකක් නෑ. බය වෙන්න එපා. තාත්තා අපිව දකින්න එකක් නෑ. Father won't see us. Father won't see us. තාත්තා අපිව දකින්න එකක් නෑ. අම්මා බනින එකක් නෑ. අම්මා අපට බනින එකක් නෑ. Mother won't scold us. Mother won't scold us. පැහැදිලි නේද? scold කියන්නේ බනිනවා. blame කියන්නේ දෝෂාරෝපණය කරනවට. පටලව ගන්න එපා. blame දෝෂාරෝපණය කරනවා. scold කියන්නේ බනිනවට. තේරුම් දෙකක් නේ. අර්ථ දෙකක් තියෙන්නේ. තව එක උදාහරණයකට යමු අපි. principal අපට දඩුවම් කරන එකක් නෑ. The principal won't punish us. The principal won't punish us. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් මේ රටාවත් එදිනෙදා කතනයේදී නිවැරදිව පැහැදිලිව භාවිත කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.